අයිසේ කරුණාතිලක මං තමුතු වාන කී පාරක් නම් මේ ගෙදර ආවද? එක පාරක් දෙපාරක් නෙවෙයි තුන් හතර පාරක් මං ආවා. තමුසේ මේ ගෙදර එක පාරක්වත් හිටියේ නැහැ. මගෙන් ගත්ත සල්ලි ගත්තමයි. තමුසේ අද වෙනකන් එක රුපියලක් මට දීලා නැහැ. තමුසේ අද වෙනකන් මට එක කෝල් එකක්වත් ගත්ත අඩුම තරමේ මහත්තයෝ මට මේ සල්ලි දෙන්න බැරුණා කියලා. අයිසේ කරුණාතිලක තමුසේ මගේ යකා උස්සන්න එපා. අනේ බුදු මහත්තයෝ මම මේ දවස්වල ගෙදර හිටියේ නැහැ. මගේ ළමයින්ට අසනීප වෙලා බුදු මහත්තයෝ මගේ ළමයි ඔක්කොම ඉස්පිරිතාලේ. ළමයි දෙන්නටම හොඳටම අසනීප වෙලා මහත්තයෝ. මම මේ දවස්වල ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉන්නේ. මගේ ආර්ථිකේ හොඳටම කඩාගෙන වැටලා තියෙන්නේ මහත්තයෝ. මගේ අතේ සත පහක්වත් නැහැ මහත්තයෝ. මං දැන් මොකද කරන්නේ මහත්තයෝ? අයිසේ කරුණාතිලක මට ඔය බයිලා වලින් වැඩක් නැහැ අයිසේ. මට මගේ ගන්න තියෙන සල්ලි දෙනවා. නැත්තම් මං තමුසර ඊළඟ පාර මෙහෙම නෙමෙයි කියන්නේ. අනේ බුදු මහත්තයෝ මම මහත්තයාට කොහොම තේරුම් කරන්නද මේක? මගේ ළමයි දෙන්නම ඉස්පිරිතාලේ. මගේ ළමයි දෙන්නට හොඳටම අසනීප වෙලා ඉන්නේ. ડોක්ටර්ස්ලා කියන්නේ නම් ලෙඩේ බරපතලයි කියලා. මම මහත්තයාට මේ ප්‍රශ්නේ කොහොම කිව්වත් මහත්තයා තේරුම් ගන්න නැත්තේ ඇයි? අයිසේ කරුණාතිලක තමුන් ඒ පාර තමුන්ගේ ළමයි වැදලා අරගෙන තමුන්ගේ ළමයිගේ පිටින් බොරුවට ලෙඩද තමුන්ගේ ළමයිට බොරුවට ලෙඩ කියලා තමුන් මාව රවට්ටන්න දැන්නේ. ඇයි ළමයිව පාවා දෙන්නේ? මේ මුදල් වලට ඇයි ළමයිව පාවා දෙන්න දගනන්නේ? තමුන් ගත්ත ණය මුදල දෙන්නේ නැතුව ළමයිවත් ඒවට පටලගෙන ළමයිගේ බොරුවට ළමයිට ලෙඩ කිකේව ළමයින්වත් පාවා දීලා තමුසර ලැජ්ජ නැද්ද? අනේ බුදු මහත්තයෝ මේ ඇත්තමයි කියන්නේ. මීට මාස දෙක තුනකට කලින් මට මගේ අම්මවත් නැති වුණා මහත්තයෝ. මලගේ වල ප්‍රශ්නත් ගොඩක් තිබුණා. ඒකයි මට මේ මුදල් ගෙවා ගන්න බැරි වුණේ. ඊට පස්සේ මේ ළඟකදී ළමයි අසනීප වුණා. ඒ හින්දා මේ ප්‍රශ්න ඔක්කොමත් හින්දා තමයි මට කිසිම දෙයක් කරගන්න බැරි වුණේ මහත්තයෝ. අයිසේ කරුණාතිලක තමුන් ඒ පාර මට ආයෙමත් බොරු කියනවා. ඒ පාර කියනවා තමුන්ගේ අම්මා නැති වුණාලු. තමුන් මොනවද මේ කියන බොරු? තමුන් දගලන්නේ මේ බොරු කියලා මේවා පටලවන්නද? අනේ මම මේ ඇත්තමයි කියන්නේ මහත්තයෝ. මීට මාස 3කට උඩදී මගේ අම්මා නැති වුණා. ඇයි මේ ගමේ සුදු කොටි දාලා තිබ්බේ මහත්තයෝ? පාරක් ගානේ සුදු කොටි දාලා තිබ්බ මහත්තයා දැක්කේ නැද්ද? මොකක් කරුණාතිලක මේ ළඟදී නැති වුණු සෝමනන්දා ඔයාගේ අම්මද? අපොයි දෙයියනේ. මං එච්චර දෙයක් දැනන් හිටියේ නෑනේ කරුණාතිලක. ඔව් මහත්තයෝ. සෝම කියන්නේ මගේ අම්මා තමා. කරුණාතිලක අපි ගොඩක් බඩගින්න ඉන්නකොට සෝමනන්ද එදතල අපිට ඕන තරම් කණ්ඩ බොණ්ඩ දීලා තියෙනවා කරුණාතිලක. මායි මගේ අයියා පොඩි දවසවල කණ්ඩ බොණ්ඩ නැතුව පාරේ ඉඳලා තියෙනවා කරුණාතිලක. එතකොට අපිට කණ්ඩ බොණ්ඩ ගෙනත් දුන්නේ සෝමනන්ද තමයි. මොකක්? ඒ කියන්නේ මහත්තයා අපේ අම්මා පොඩි කාලේ ඉඳලා දන්නම කෙනෙක්ද? ඔව් කරුණාතිලක මම පොඩි කාලේ ඉඳලම ඔයාගේ අම්මා ගැන දන්නවා. ඔයාගේ අම්මා හරි හොඳ ගුණ යහපත් මිනිස්සෙක්. එයා හැමෝටම පුළුවන් හැම විදියකටම උපකාර කරා කරුණාතිලක. මට සමා වෙන්න. මම මෙහෙම ඔයාලට කතා කරපු ගැන ඇත්තටම මම ගොඩක් පසුතැවෙනවා. අනේ ඒකට කමක් නෑ මහත්තයෝ. මාත් වැරදි. මම මහත්තයාට මුලදී මගේ විස්තරේ ඇත්තටම කිව්වේ නෑ. මහත්තයා මාව හොයාගෙන හැම පාරකම මම මහත්තයාව මග ඇරියා. ඒකට මට සමා වෙන්න මහත්තයෝ. ඒකට කමක් නෑ කරුණාතිලක. අපි මිනිස්සුනේ. ගොඩාක් මිනිස්සුන්ට මේ මුදල් නිසා මනුස්සකම් නැති වෙගෙන යනවා. හැම දෙයකටම මුල මේ සල්ලි. මිනිස්සු සල්ලි පස්සේ පන්නගෙන යනවා. අන්තිමේදී මිනිස්සු ළඟ තියෙන මනුස්සකම නැති වෙලා යනවා. අද ඇත්තට මටත් වෙන්නේ මේ වගේ වැඩක් තමයි. කරුණාතිලක අද මට ලොකු පාඩමක් කියලා දුන්නා. සෝමනන්දගේ කතාව අද දන්නේ නැත්නම් මාත් අද මුදල් නිසා මනුස්සකම නැති වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කරුණාතිලක. මහත්තයා කිව්ව කතාව හරියටම හරි. මුදල් නිසා හැම මිනිස්සෙක්ගේම වගේ ගොඩක් දුරට මනුස්සකම නැති වෙගෙන යනවා. ඒක අපි නවත්ත ගන්න ඕනේ මහත්තයෝ. ඒක හරි කරුණාතිලක. මිනිස්සු අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවකදී සල්ලි කියන දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ. මිනිස්සුයි අපිට ඕන වෙන්නේ. ඒක අද මට තේරුණා කරුණාතිලක. එහෙනම් කරුණාතිලක මම අදට ගිහින් එන්නම්. මෙදායින් පස්සේ අපි හොඳම යාළුවෝ වෙමු. එහෙනම් කරුණාතිලක මම දැන් යන්නම්. දැන් අඳුර වැටිගෙනත් එනවා. මම දැන් ඉක්මනට ගෙදර යන්න ඕනේ. මේ ප්‍රශ්න හැම දෙයක්ම අමතක කරලා දාන්න කරුණාතිලක.